ඉෂාරා සෙව්වන්දි ගැන ඔත්තුවක් දීලා තරුණයෙක්ට හිරේ යන්න වුණ සිදුවීම ගැනයි දැන් අපි කියන්න යන්නේ. ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දුන් සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවටගත් සැකකරු ලබන 24 වැනි දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නැමැති විදරේරු වෘත්තියේ නිරත වෙන සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් සඳහන් කළේ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය පිළිබඳව අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලිසිය වෙත සිය දුරකථන මාර්ගයෙන් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කර තිබූ බවයි. මං සෙව්වන්දි ඉන්න තැන දන්නවා. ඔන්න ඕගොල්ලෝ ඔක්කොම මං කියන තැනට එන්න. මට ලක්ෂ 12 ගන්න පුළුවන් නේද කියමින් ඔහු පොලිස් පරීක්ෂණ නොමග යැවීමට කටයුතු කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබෙනවා. ඔහු කියූ තැන ඉෂාරා සෙව්වන්දි නොසිටි බවත් ඒ සමාන හැඩරුව ඇති වෙනත් කාන්තාවක සිටි බවත් පවසන පොලිසිය මේ තුළින් අන් අය අපහසුතාවයට ලක් කරන්නට හා පොලිසියේ කාලය හා ශ්‍රමය අපතේ යවන්නට ඔහු උත්සාහ කළ බවයි කියා තිබෙන්නේ. බොරුවක් පැවසුවේ ඇයිදයි විමසීමේදී මං හිතුවේ එයාම තමයි කියලා දැනුයි දන්නේ වෙන කෙනෙක් කියලා යයි පිළිතුරු සපයා තිබෙනවා. ආරංචි මාර්ග පවසන්නේ කිසියම් කෙනෙකුට කළ විහිළුවක් ලෙස මෙම ඔත්තුව පොලිසියට සපයා ඇති බවයි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ සැකකරු ලබන 24 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඇත්තටම ඉතින් එහෙම බලද්දි හැඩරුව සමානයි නම් ඌ බොරුවක් කරලා නැහනේ. මේ යන විදිහට ඇත්තම ඉෂාරා සෙව්වන්දිව දැක්කත් මිනිස්සු කියන්න බය වෙනවා. ඇයි නිකමට හරි ඒ වගේම උනාට ඒ වෙන කෙනෙක් වුණොත් අස්සට යන්න නෙවෙන්නේ. ඇත්තටම හැඩරුව සමාන හින්දා ඔහුව අස්සට දාපු එක හරිද වැරදිද කියලා ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපි channel එක subscribe කරන්න අපිට කරන්නත් එපා. ස්තුතියි.